ස්වාමින් වහන්සේගේ වචනේ කියන අපේ පටන් ගැනීම කුඩා නමුත් පොරොන්දුව මම විශ්වාස කරන අවසානයේ බොහෝසෙයින් වැඩි වන්නේ. පටන් ගැනීම කුඩයි, උල්පත කුඩයි. නමුත් ඒ පොඩි උල්පත් එකතු වෙලා තමයි මහත් ගංගාවක් සෑදෙන්නේ. ක්‍රියාපොතේ අපි බලන්ට යනවා 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ වෙතට අපේ අවධානය යොමු කරන්නට යනවා. ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේ. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරින් දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගෙන් යට නැත්තේයි කීවේය. වෙන කිසිවෙකු තුල ගැලවීමක් නැහැ. බයිබලයේ සුදෝ ලියවිල්ලේ ඔබ විශ්වාස කරනවද මේකේ සත්‍ය ලියවිලා තිබෙන්නේ කියලා? කී දෙනෙක් විශ්වාස මේ සත්‍ය කියලා? සත්‍ය. ඔබ ආමෙන් කිව්වා නම් ඔව් මේකේ සත්‍ය කියලා. සත්‍ය දැනගද්දී ඔබ නිදහසේ ඉන්න යනවා. වචනේ කියනවා සත්‍ය දැනගද්දී තමයි මිනිස්සෙක් නිදහස් වෙන්නේ. දේව වචනේ කියනවා සත්‍ය කියන්නේ ජේසුස් වහන්සේ. සත්‍ය කියන්නේ කවුද? එයාව දැනගන්න අපිට පුළුවන්කමක් හැකි වෙනවා අපි නිදහසේ ඉන්න පුළුවන්. දේව වචනේ කියනවා කොහොමද ඉන්න පුළුවන් වෙන්නේ? නිදහසේ. අපේ ආත්මය හොයන්නේ මොනවද? ආත්මය හොයන්නේ සත්‍ය. ආත්මය හොයන්නේ මොකද්ද? සත්‍ය. මාංශය හොයන්නේ මොනවද? තා පොඩ්ඩකින් කෑම. ශරීරයට අවශ්‍යයි ආහාරය. නමුත් දැන් මේක අපි ආත්මික ආහාරය ගන්න වෙලාවක්. පැහැදිලිද? ආත්මයට මොනවද ඕන? ඒවත් ආත්මය ජේසුව දැනගද්දි සත්‍ය දැනගද්දි මොකද්ද වෙන්නේ? නිදහස්. මොකද ආත්මය ඇස්සරුණු ගමන් සිත් නැමැති ඇස් පේන්න ගද්දී ඒක ඇරුණ ගමන් අපි දකිනවා සත්‍ය පුදුමයි. ඔබ සැබෑව දැනගන්නවා, සැබෑ ඔබ නිදහස් කරනවා. ගැලවීම අයිති දෙවියන් වහන්සේටයි. ගැලවීම දෙන්නේ දෙවියන් වහන්සේමයි. මට බෑ ඔබට ගැලවීමක් දෙන්න. නමුත් ගැලවීම දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඒ ගැලවීම වචනය තුල කියන වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේ. අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද නාමයක් ස්වර්ගෙන් යට නැත්තේයි කියවේ. අපිට ගැලවීම තිබෙන්නේ යේසුස් වහන්සේගේ නාමයේ කරුණු කොටගෙන. යේසුස් වහන්සේ කියන්නේ කවුද? මේ ලෝකයම පෞකාර මනුෂ්‍යයන්ව ගලවන්ට ආපු ගැලවුම්කාර තැනන් වහන්සේ. මොකෙන්ද අපිව ගලවන්ට ආවේ? මොකෙන්ද ගලවන්ට ආවේ? උන්වහන්සේ පාපයට දේශ කරන තැනන් වහන්සේ. මොකටද දේශ කරන්නේ? පාපයට. මේ හැම මිනිහෙකුටම ආත්මය දීලා තියෙන දෙවියන් වහන්සේ කී දෙනෙක් විශ්වාස කරනවා? ඒ ආත්මය එළියට එන්නේ නැත්තේ පාපේ නිසා. ජේසුස් වහන්සේ දැනගත්ත ගමන් ඒ ආත්මය ඉහළට එනවා. ඊට පස්සේ ඇස්සරනවා. ඇරුණු ගමන් මොකද්ද වෙන්නේ? පාපයට ද්වේෂ කරනවා යා. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ විසඳුමක් දෙන්න. සමහර අය කතා කරනවා අපේ කර්මය නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. අපේ කර්මය නිසා තමයි අපිට මේ දේවල් වෙලා තිබෙන්නේ. එහෙම විශ්වාසයක් මිනිස්යන් අතරේ තිබෙනවා. නමුත් කර්මයට විසඳුමක් අපි ළඟ තියෙනවා. කර්මයට විසඳුමක් අපි ළඟ තියෙනවා. අපිවත් කාලයක් අපි කර්මෙ හිටියා. මමත් කර්මෙ හිටියා. මමත් පෞකාරයෙක් වෙලා හිටියා. කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. සඵලවත් වෙන්නේ නැහැ. ඇයි? පාපයේ ස්වභාවය තුල ජීවත් වෙද්දී ඒවා සඵලවත් වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ තමයි සුද්ධ බයිබලයේ කතා කරන්නේ මෙෂායා ගැලුම්කාරයා.
පළවෙනි ආදම් කරුණු කොටගෙන ආපු ඒ ජීවනය අහිමි වුණා. ඒ ජීවනය අහිමි වුණු නිසා ජේසුස් වහන්සේ ඒ ජීවනයේ රැගෙන දෙවෙනි ආදම් ලෙස ආවා. මිනිස්සෙක් හැටියට ආවේ. අපි වෙනුවෙන් ආවා උන්වහන්සේ. ඒ නිසා මිනිස්සෙකුට ජේසුස් වහන්සේ ඉස්ලාම දේශනා කරේ පශ්චාත්තාප වෙන්න ස්වර්ග රාජ්‍ය ළඟයි කියලා. කරුමෙට මිනිස්සු දන්නවා මේ පොළවේ අපි කරන කරුමේ ඊළඟ ආත්මය හරි ගෙවන්න ඕන කියලා මිනිස්සු අතරේ විශ්වාසයක් තියෙනවා. ඊළඟ ආත්මෙද නිදහස් වෙන්න ඕන දැන් මේ වර්තමානයේ දැන්ද නිදහස් වෙන්න ඕන. දැන්ද නිදහස් වෙන්න ඕන. මොනවද කරන්න ඕන? ජේසුස් වහන්සේට අපේ පාපේ කියලා දීලා අත්තරින්න. මොනවාද පව්කාරයෙක් ස්වාමී. මම පව්කාරයෙක්. ස්වාමීනි මට අනුකම්පා කරන්න. මගේ අතින් බොහෝ වැරදි සිද්ධ වුණා. මට අනුකම්පා කරන්න. ඔයාගේ රුධිරයෙන් මාව පවිත්‍රා කරන්න. මේ කර්මයෙන් මාව නිදහස් කරන්න. මම ඔබව විශ්වාස කරනවා. ජේසුස් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට අනුකම්පා කරන්න. පාපයට සමාව ලැබුණ ගමන් ඔබ මොකද්ද සිද්ධ වෙන්නේ? පාපයට කමාව ලැබුණ ගමන් කර්මයෙන් නිදහස. පාපයට සමාව ලැබුණ ගමන් මොකද්ද වෙන්නේ? කර්මයෙන් නිදහස. මේ පොළවේ ඉන්නවද එක මනුෂ්‍ය පව් නොකරන කෙනෙක් ඉන්නවද මේ පොළවේ? වැරදි පව් කියන එක පැත්තකට දාමුකෝ. පැත්තකට දාලා වැරදි නොකරන කෙනෙක් ඉන්නවද? අවුරුදු 24කට කලින් පව් හොඳටම කරා. තරුණ කාලේ. ඇස් අරපු ගමන් ජේසුව දැක්කා. දකිද්දි හිතුණා මම කොච්චර ජේසුට විරුද්ධව පව් කරලා තියෙනවද? මට ඒවා පෙන්වන්න ගත්තා, වටහලා දෙන්න ගත්තා. ඒ වලින් අයින් වෙන්න කිව්වා. මන් දන්නවා පාපයේ කුලිය සදාතනික මරණයයි. සදාතනික මරණයෙන් ගලවන්න තමයි ජේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා ගැලවීම ඔබට නිදහස් කරන්නේ. අර ස්වභාවයේ ඉන්න කම්ම කිසිම දෙයක් හරියන්නේ නැහැ. කිසිම දෙයක් හරියන්නේ නැහැ. කරන කිසි දෙයක්. ඇයි? මොකක්ද ඒකට හේතුව? පාපයේ ස්වභාවය නිසා. පාපයේ ස්වභාවය කියන්නේ මොකද්ද? පාපයේ පිළිබඳව දේව ධර්මයේ කියන්නේ මොකද්ද? නිතරම පෞකාර මනුෂයා පාපය තුල ඉන්නගෙන තවත් කෙනෙකුට වරද පටවන. එලිතරව පොතේ කතා කරන දවස්පතා වරද තැබීමේ ආත්මය ක්‍රියා කරමින් ඉන්නවා. දවස්පතා වරද. ඒ ආත්මය ආපු ගමන් අරයා වැරදි, මෙයා වැරදි. අරයා වැරදි, මෙයා වැරදි. අරයා වැරදි, මෙයා වැරදි. මෙයා වැරදි, මෙයා වැරදි. මෙයා වැරදි. අරයා ඔක්කොම වැරදි. ඒක වරද තැබීමේ ආත්මය. ජේසුස් වහන්සේ ආවේ මේකෙන් නිදහස් කරන්න. මොකෙන්ද? මේ පාපයෙන් නිදහස් කරන්න. ජේසුගේ අනුග්‍රහය පැමිණියත් එක්කම කමාව ලබලා ඒ අනුග්‍රහය පැමිණියට පස්සේ ඒ අනුග්‍රහය ඉඩ දෙන්නේ නැහැ පාපය කරන්න. අනුග්‍රහය විශ්වාස කරන අය එහෙමයි. අනුග්‍රහය විශ්වාස කරන්නේ නැති අයට ඒක ලැබෙන්නේ නැහැ. මෝසස් කරුණු කොටගෙන විවස්ථාවක් ආවා කියලා බයිබලයේ කතා කරනවා. පළවෙනි අපි දකින්න යොහන් පොතේ විවස්ථාව පැමිණියා. නමුත් ජේසුස් වහන්සේ කරුණු කොටගෙන අනුග්‍රහය. අනුග්‍රහය කියන්නේ මොකද්ද? මිනිස්යන්ට බැරි දේ දෙවියන් වහන්සේ කරලා පෙන්වුවා. මම ගැලවීම ලැබුවේ කිසිම මගේ හොදක් නිසා නෙමෙයි. මගේ පරිත්‍යාගයක් නිසා නෙමෙයි. මගේ ආඥාව නිසා නෙමෙයි. මම ඉගෙන ගත්ත දේ නිසා නෙමෙයි. කිසිම දෙයක් නෙමෙයි. අනුග්‍රහය ජේසුස් වහන්සේ තුලින් ආවා. නුසුදුසු මාව සුදුසු බවට පත් කරා. නුදුසුදු ඒ නුසුදුසු ඔබව සුදුස්සෙක් හැටියට පත් කරා. මොකද්ද ඔබට දීලා තිබෙන ගැලවීම? සදාකාල ගැලවීම. පාපයට කමාවක් තියෙනවා. වැරදි කරපු ගමන් කොහෙද අපිට යන්න මතක් වෙන්නේ? ජේසු ළඟට ගියා. ලේ වලින් ආවරණය වුණා. මට කමා කරන්න මගේ යේසු. අනුකම්පා කරා. මාව පවිත්‍රා කරා. පසුතැවිලි වීම තුල අපි දකින්නේ දෙවියන් වහන්සේගේ යහපත්කම්. ආමෙන් කියමුද? පසුතැවිලි වීම තුල තියෙන දෙවියන් වහන්සේගේ
යහපත්කම. ජේසුව දැනගන්න. ඇයි ජේසුස් වහන්සේ ආවේ? ආගමික නායකයෙක් නෙමෙයි. ආගමික විදියට කල්පනා කරන්න එපා. එයා ආවේ මම වෙනුවෙන්මයි. එයා ආවේ ඔයාලා වෙනුවෙන්මයි. ජේසුස් වහන්සේ ආවේ ඒකටයි. කාව ගලවන්නද? මාවත් ඔබවත් ගලවන්න. ගැලවීම. මේක අද ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය අද කිය ඉන්නවා මේ කරුම නිසා තමයි මම මේ දුක් විඳින්නේ. මේ කරන දේවල් නිසා ඊළඟ ආත්මෙ හරි මට ගෙවන්න ඕන. නෑ. ජේසුස් වහන්සේට පුළුවන් දැන් ඔබව නිදහස් කරන්න. කතා කරන්න. දැන් ඔබව පුළුවන් නිදහස් කරන්න. යේසුස් වහන්සේට පුළුවන් දැන් ඔබව ගලවන්න. හාලෙලූයා. දැන් ජේසුස් වහන්සේ ඉදිරියේ අපි දකිනවා සාකෙවුස් ඇවිල්ලා ජේසුස් වහන්සේගේ කාලයේදී සාකෙවුස් ජේසුස් වහන්සේව දකින්න ආසාවක් ඇති වුණා. ජේසුස් වහන්සේ කවුද කියලා දැනගන්න එයාගේ ඒ ආපු ආශාව හදවත ඇතුලෙන් ආවේ. හදවත ඇතුලෙන් ආවේ. හැබැයි සාකෙවුස්ගේ ජීවිතේ බාධාව තමයි මොකද්ද? මිටි සෙනග දහස් ගණන් හිටියා. ජේසුස් වහන්සේ ළඟට යන්න බෑ. ප්‍රශ්න තිබුණා. මිනිස්යන් ඉදිරියේ යාට යන්න අවස්ථාවක් නැති වුණා. දැන් සාකෙවුස්ට ඇති වුණා යේසුස් වහන්සේ කවුද කියලා බලන්න. මේ මොහොත තුලදී ජේසුස් වහන්සේ ආත්මෙන් සාකෙවුස්ට වැටෙනවා. සාකෙවුස් මිටි බැවින් සාකෙවුස් මේ බාධා සාකෙවුස්ට තිබුණු ලක්ෂණය තමයි කොච්චර බාධාවක් දුවගෙන ගිහිල්ලා යේසුස් වහන්සේව දකින්න ඕන කියලා දුවලා ගිහිල්ලා අත්තික්ක ගහට නැග්ගා. අපේ ජීවිතේත් අද නොයිකුත් බාධා තිබෙනවා යේසුස් වහන්සේව දැනගන්න. විවිධ බාධාවන් වලට මුහුණ දෙනවා. මනුෂ්‍ය විවිධ දේවල් ප්‍රකාශ කරනවා. විවිධ දේවල් චෝදනා කරනවා. නමුත් මේ සාකෙවුස්ගේ ආශාව ඇත්තරියේ නැහැ. ඔබගේ හදවතේ ඇතිවෙන ජේසුස් වහන්සේ පිළිබඳව ධර්මිෂ්ඨ ආශාව එදා සාකෙවුස්ගේ ඉෂ්ට කරා වගේ ඔයාලගේ ජීවිතේත් ඉෂ්ට කරන්න උන්වහන්සේට පුළුවන්. අපි දකිනවා නමුත් මේ බාධාව නිසා සාකෙවුස් යන සාකෙවුස් අත්තික්ක ගහ ළඟට නැග්ගා. හාලෙලූයා. ජේසුස් වහන්සේ අත්තික්ක ගහ ළඟට ආවා. කොහෙටද ආවේ? ජේසුස් වහන්සේ අන්න බලන්න සාකෙවුස්ගේ කොච්චර බාධාව තිබුණත් එයාට යන්න බැරුණත් ජේසුස් වහන්සේ සාකෙවුස්ගේ හදවත දැක්කා. ඔයාලා විශ්වාස කරන්න අද ජේසුස් වහන්සේ ඔයාලගේ ජීවිතේ වගේ හදවත දකින්නවා. ඔයාලට වෙන්න ඕන දේ මොකද්ද කියලා දකින්නවා. ඉෂ්ට වෙන්න ඕන මොකද්ද කියලා දකින්නවා. බයිබලයේ කියනවා දේව වචනේ තුල මිනිස්සෙක් යේසුස් වහන්සේ විශ්වාස කළා සිතින් ආසාවක් ඇති වුණත් ඒක ඉෂ්ට වෙනවා ධර්මිෂ්ඨ ආසාව. සාකෙවුස් ළඟට ගියා. සාකෙවුස් ළඟට ගිහිල්ලා සාකෙවුස් වහම ගසෙන් බයින්ද. සාකෙවුස් ඉක්මනට බහැලා වචනය තුල කතා කරනවා. සාකෙවුස් ජේසුස් වහන්සේව ප්‍රීතියෙන් පිළිගත්තා කියලා. කොහොමද පිළිගත්තේ? ප්‍රීතියෙන්. ඔයාලගේ ගෙදරට කවුරු හරි අමුත් එක්ක ආවොත් එයාව කොහොමද පිළිගන්නේ? එරවුවොත් එයා මොකද කරන්නේ? ගෙරවුවොත් මොකද්ද කරන්නේ? එයාව පිළිගද්දී ආ ප්‍රීතියෙන් එන්න අපේ ගෙදරට එන්න කියලා. එනවද එයා? විරුද්ධ වුණොත් එයාට එයාගේ ඇතුළට එනවද? එන්නේ නැහැ. දේව වචනේ කතා කරනවා ඔයාලගේ හදවත් වලට දෙවියන් වහන්සේ තට්ටු කරමින් ඉන්නවා. කවුද දොර අරින්නේ? හදවත කවුද දෙන්නේ? කවුද දෙන්නේ හදවත? දැන් බලන්න දැන් ඉඳන් පුදුම ගමනක් ගෙනියයි ඔබ. දැන් ඉඳන් ඒක අද නෙමෙයි දැන් ඉඳන් සාකෙවුස් ප්‍රීතියෙන් පිළිගත්තා. ජේසුස් වහන්සේගේ උත්තරේ මොකක්ද උනේ? සාකෙවුස් ඕන උනේ යේසුස් වහන්සේව දකින්න විතරයි. සාකෙවුස් ළඟට ඇවිල්ලා යේසුස් වහන්සේ කියනවා අද මම ඔයත් එක්ක ඔයාගේ ගෙදර ඉන්න ඕන. කැමතිද ඔයාලා ජේසුස් වහන්සේ ඔයාලගේ ගෙදරට එක්ක යන්න? මොකද්ද වෙන්නේ එක්කන් ගියොත්? මොකද්ද වෙන්නේ? විනාශය නතර වෙනවා. උදේ බැලුවේ විනාශය නතර වෙනවා. ජේසුස් වහන්සේ වදාහගත්ති මොකද්ද වෙන්නේ? විනාශය නතර වෙනවා. මොකද්ද නතර වෙන්නේ? විනාශය. මුදල් හොයන ඉතුරුවක් නැහැ. සමාදානයක් නැහැ. ඉන්න හිතෙන්නේ නැහැ ගෙදර. ප්‍රශ්න හැමදෙස්සම.
හාලෙලූයා. කරදර. ආලෝකයක් නැහැ. යේසුස් වහන්සේ මොකද කරේ? සාක්‍යවුස්ට යේසුස් වහන්සේ කිව්වා අද මම ඔයාගේ ගෙදර ඔයත් එක්ක ඉන්න ඕන. මම අද යන්න ඕන ඔයාගේ ගෙදර. අනිත් අය මොකද කරේ? යේසුස් වහන්සේත් එක්ක මේ යේසුස් වහන්සේ ඇයි මේ පව්කාර සාක්‍යවුස්ගේ ගෙදර යන්නේ? යේසුස් වහන්සේ ගියා සාක්‍යවුස්ගේ ගෙදරට. සාක්‍යවුස්ගේ ගෙදරට ගිහිල්ලා ඉද්දී සාක්‍යවුස් මොකද කරේ? ස්වාමිනී මම යම් මිනිසෙකුට අයිතියක් කරලා තිබෙනවා නම් වැඩියෙන් අරන් තිබෙනවා නම් එකක් නම් මම එයාට නැවත ඒක 4 ගුණයක් ලෙස දෙන්න යනවා කිව්වා. මොකක්ද දෙන්නේ? අන්න පසුතැවිලි වීම ආවසාකෙවුස්ට. මොකක්ද ආවේ? පාපෙන් හැරෙන්නේ නැතුව කවදාවත් ඉදිරියට යාමක් නැහැ. පව් කරමින් ඉන්න මනුස්සයට ඉදිරියට යාමක් නැහැ. කොච්චර නැගිටින්න උත්සාහ දරුවා දියුණු උනත් යේසුස් වහන්සේගේ රුධිරය අනුහස් බලය ඔබ අත්දකින්න ඕනේ. තයි ඔබගේ වෙනස. යේසුස් වහන්සේගේ උත්තරේ මොකද්ද? අද මේ ගෙදරට ගැලවීම පැමුණුණා. අද මේ ගෙදරට ගැලවීම පැමුණුණා. යේසුස් වහන්සේ කිව්වේ මම නෙමෙයි. ගෙදර ගැලවීමක් නැත්තම්, ගෙදර නිදහසක් නැත්තම්, ගෙදරට දේවල් කරලා තිබෙනවා නම්, ගෙදර යක්ෂ ආක්‍රමණය කරන් ඉන්නවා නම්, ඔබගේ ආර්ථිකය ආක්‍රමණය කරන් ඉන්නවා නම්, ඔබගේ භූමිය ආක්‍රමණය කරන් ඉන්නවා නම්, ඔබගේ නිවස ආක්‍රමණය කරන් ඉන්නවා නම්, ඔබගේ පවුල ආක්‍රමණය කරගෙන ඉන්නවා නම්, ඔබ යේසුස් වහන්සේ කෙරේ අදහන්න එවිට ඔබ ගැලවෙන්නේ ඔබගේ ගෙයි වැසියෝ දෙසේම වන්නේ. හාලෙලූයා. මම ගැලවීම ලබද්දී මම යාලේපේ තුල හිටිද්දී පවුලට රැකවරණය ලැබෙනවා. ආවරණය කරනවා. හාලෙලූයා. මොකද්ද වෙන්නේ? ආවරණය කරනවා උන්වහන්සේගේ. යක්ෂයා ගහන්න දෙන්නේ යක්ෂයට ගහන්න හම්බෙන්නේ නැහැ. ආවරණය කරන නුඹ ගැලවුණාක් මෙන්න නුඹේ පවුලේ වැසියෝ දෙසේම ගැලවෙන. ගැලවීමක් මේක කොහොමද ඔබට ලැබෙන්නේ? නොමිලේ ඔබට ලැබෙන දෙයක්. ඔබට අවශ්‍ය වන්නේ විශ්වාසය විතරයි. විශ්වාසය විතරයි ඔබට අවශ්‍ය. අද ඔබ මේ ස්ථානෙන් පිටවෙල යන්නේ කාත් එක්කද? යේසුස් වහන්සේ ඔබට දුන්නු නිදහසත් එක්ක. ඔබට දුන්නු ගැලවීමත් එක්ක. සාක්‍යවුස් ඇවිල්ලා යේසුස් වහන්සේව පිළිගද්දී සාක්‍යවුස්ගේ ගෙදර ඒකට විරුද්ධ කම්පාපු ගොඩක් අය. මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ පීඩාව හරහා පීඩා කරනවා. ඒ තුලින් අපි මොකක්ද දෙන්නේ? අපි වර්ධනය වෙනවා. මේක ඉස්සල්ලාම ඇති වුණේ පීඩාව මිස්රයේ තමයි. මිස්රයේ දෙවියන් වහන්සේගේ සෙනග පීඩා කරන්න පටන් ගත්ත. දෙවියන් වහන්සේ මොකද කරේ? පාරාවගේ ස්ථානයේ පාරාවගේ ආත්මය තුල පීඩා කරන්න පටන් ගද්දී දෙවියන් වහන්සේ මේක දැකලා ඊශ්‍රායල් සෙනග වඩා උන්වහන්සේ වර්ධනය කරා. ඒ වගේ පීඩාවන් නැද්දී ඒ හරහා දෙවියන් වහන්සේ අපිට මොකද කරන්නේ? මිනිස්සු පීඩා කරනවා. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? වර්ධනය කරනවා. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? වර්ධනය කරනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේ අපිව වර්ධනය කරනවා. දෙවියන් වහන්සේ යමක් කරනවා නම් ඒක කාටවත් නතර කරන්න බෑ. දෙවියන් වහන්සේලාගේ ජීවිතේ යම් දේවල් කරනවා නම් ඒක නතර කරන්න පුළුවන්ද? කවදාවත් නතර කරන්න බෑ. ඒක නතර වෙන්න යන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ යමක් දෙනවා නම් ඒක කාට හරි නතර කරන්න පුළුවන්ද? ඒකත් බෑ. දෙවියන් වහන්සේ කරන්ට යන දේවල් අපි බලන්න ඕන. හාලෙලූයා. නිසා සාක්‍යවුස්ගේ ගෙදරට ගැලවීම පැමුණුණා. යේසුස් වහන්සේව දකින්න විතරයි ආසාව ඇති උනේ. නමුත් සාක්‍යවුස් කවදාවත් හිතන්නේ නැතුව ඇති යේසුස් වහන්සේ යාගේ ගෙදරට එයි කියලා. හිතන්න ඇතිද? එයා දකින්න විතරයි ආස වුණ කියලා බයිබලයේ කතා කරන්නේ. නමුත් යේසුස් වහන්සේ යාගේ ගෙදරට එනවා කියද්දි කොහොම තියන්නේ නැද්ද? හාලෙලූයා. කොහොම තියන්නේ නැද්ද? සාක්‍යවුස්ගේ ගෙදරට ගිය යේසුස් වහන්සේ දැන් කොහෙද? දැන් අපි තුල අප සමග ඉන්නවා. අපි තුල අප සමග ඉන්නවා.
ඒ ජේසුස් වහන්සේ අපි තුල අප සමග ඉන්නේ.